ලෝකේ ක්‍රිකට් ගාන රටවල් ඔක්කොම කාටවත් නෑ කියන්න බෑ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකට බයයි කියලා කිව්වා. මේ ඔක්කොම පටන් ගත්තේ IPL එකකින් නෙවෙයි. බංගලෝතු වෙලා තිබ්බ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකට දැන් කෝටි ගණන් සල්ලි එන්න ඒගොල්ලෝ මොනවද කරේ කියලා තමයි අද අපි බලන්න යන්නේ. මේ ඔක්කොම පටන් ගත්තේ 1990 ගාන හිටපු BCCI ට්‍රෙෂරර් මාස්ටර් මයින්ඩ් ජග්මෝහන් දල්මියා. මෙයා තමයි ඉන්දියන් ක්‍රිකට් බෝඩ් හිස්ටරි එකම මාරු කරපු එකේනා. 1990 ගාන තිබ්බ ඉන්දියාව vs සවුත් ඇෆ්‍රිකා සීරීස් එකට ඉස්සර මිස්ටර් දල්මියාට කෝල් එකක් එනවා සවුත් ඇෆ්‍රිකා වල ඉඳලා මේ මැච් එක සවුත් ඇෆ්‍රිකා වල බ්‍රෝඩ්කාස්ට් කරන්න රයිට්ස් ඉල්ලලා. ඒගොල්ලන් ඔෆර් කරේ $40,000. මෙතනින් තමයි ගේම් එක චේන්ජ් උනේ. දල්මියා දැනගත්ත BCCI ගේ තුරුම්බුව සල්ලි හොයන්න මේ බ්‍රෝඩ්කාස්ටිං රයිට්ස් කියලා. ඔයාලන්ට දන්නවද ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක මැච් එකක් දූරදර්ශන් TV එකේ පෙන්වන්න ලක්ෂ 5ක් දීලා තියෙනවා. 1994 ඒගොල්ලන්ගේ ෆස්ට් බ්‍රෝඩ්කාස්ටිං රයිට්ස් එක කීයට විකේ කියලා දන්නවද? ඉන්දියා සල්ලි කෝටි 150. මේ දූරදර්ශන් 1999 ඉන්දියා සල්ලි කෝටි 250ක් දීලා තමයි මේ අවුරුදු පා රයිට්ස් එක BCCI එකෙන් ගත්තේ. BCCI 2008 තව තුරුම්බුවක් ගැව්වා. ඒක තමයි IPL launch එක. මේක ලෝකේ ඉන්න ක්‍රිකට් එකම සම්පූර්ණයෙන්ම වෙනස් කරා. 2008 IPL එක launch කරනකොට ඒකේ value එක $2 billion. 2023 බලනකොට ඒ value එක $2 billion ඉඳලා බිලියන 11ක් වගේ increase වෙලා තියෙනවා. මේවා නැතුව 2008 IPL title sponsorship එකට ඉන්දියා සල්ලි කෝටි 200ක් ලැබුණා. දැන් කෝටි කීයක් ලැබෙනවා කියලා දන්නවද? දැන් ඉන්දියා සල්ලි වලට කෝටි 2500ක් IPL title sponsorship එකට ඒගොල්ලන් ගන්නවා. දැන් BCCI IPL media rights එක ඉන්දියා සල්ලි කෝටි 50000කට කිට්ටුවට විකුණලා තියෙනවා. මේක නැතුව ඉන්දියා national team එකට media rights එක විකුණලා තියෙන ගාන එක එක subdivision බලනකොට ගණන් කරන්නම මාර අමාරුයි.